සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. අද අපි සීනි සම්බල් පාන් හදමුද? ඔයාලා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපිව subscribe කරලා ඊළඟින් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා. මුලින්ම පිටියකට කිරි පිටි, සීනි, ඊස්ට්, ලුණු සියල්ලම එකතු කරලා ඇඟිලි වලින් සියල්ලම හොඳින් කලවම් වෙන්න කලවම් කරගන්න. කලවම් කරගත්ත පිටියක මැදින් මේ පෙනෙන ආකාරයට වලක් හදාගන්න. ඒකට බිත්තර එකතු කරලා සීතල වතුර ටික ටික එකතු කරමින් මේ පෙනෙන ආකාරයට සියල්ලම එකතු වන ආකාරයට තද මෝලියක් සකසා ගන්න. මේ සඳහා මට වතුර මිලිලීටර් 275ක් තමයි අවශ්‍ය වුනේ. සියල්ලම එකට එකතු වෙන ලෙස විනාඩි 2ක පමණ කාලයක් පිටි මෝලි අනා ගන්න. අනාගත් පිටි මෝලියට මේ පෙනෙන ආකාරයට මාගරින් එකතු කරලා අනා ගන්න. මාගරින් එකතුවට පස්සේ පේනවා නේද? මදක් තෙත ගතිය මෝලියේ වැඩි වෙනවා. ඒක අනාගෙන යනකොට හරියනවා. එම පිටි මෝලිය විනාඩි 15ක විතර කාලයක් හොඳින් මෝලිය නීට් කරගන්න ඕනේ. විනාඩි 15ක පමණ කාලයක් නීට් කරගත්ත මෝලියෙන් මේ වගේ පොඩි කොටසක් කඩාගෙන ඇදලා බලන්න. නොකැඩෙන ඉලාස්ටික් එකක් වගේ තියෙනවා නම් අපේ පිටි මෝලියේ අවශ්‍ය ප්‍රමාණයට ඇනිලා තියෙන්නේ.
වියලීම වැළැක්වීමට මේ මෝලිය මත තෙල් ස්වල්පයක් ආලේප කරන්න. දාන් ෂීට් එකකින් වහලා පැයක පමණ කාලයක් පිපෙන්න තියලා තියන්න. පැයකට පස්සේ පේනව නේද? හොඳින් පිටි එක පිපිලා තියෙනවා. දැන් මේ පිටි මෝලියේ තියෙන වැඩිපුර වාතය ඉවත් වෙන්න මේ වගේ අතින් තද කරලා ඉවත් කරගන්න. වාතය ඉවත් කරගත්ත පිටි මෝලියෙන් ග්‍රෑම් 80 හෝ 100 ප්‍රමාණයේ කැබිලි කපා ගන්න. කපාගත් කැබලි මේ ආකාරයට බෝල සකසා ගන්න. සකසාගත් බෝල මත තෙල් ස්වල්පයක් ආලේප කරලා නැවතත් පැය භාගයක පමණ කාලයක් පිපෙන්න තියලා තියන්න. පැය භාගයකට පස්සේ බෝල උඩ පැත්ත යටට හිටින විදිහට හරවලා බෝල තුනී කරගන්න. තුනී කරගත්ත බෝලය මැදින් සීනි සම්බල් කොටසක් තියන්න. දැන් මේ පෙනෙන ආකාරයට දෙපැත්තෙන් මැදට නමලා අනෙක් පැත්තෙන් සීනි සම්බල් වැහෙන ආකාරයට එක පැත්තක් වහලා මේ ආකාරයට ගිලි වලින් ඇතුළට තද කරමින් ලෝල් කරගන්න. මේ බනිස් එකිනෙකට හේතු වෙන විදිහට ට්‍රේ එකක් මත ඉනික තියලා බේක් කරගන්නත් පුළුවන්. මම නම් ආඩු කෑලි ටිකක් මැදින් තියලා බනිස් ටික පුච්ච ගන්නවා. ඒකේ තියාගත්ත බනිස් ටික මත තෙල් ස්වල්පයක් ආලේප කරලා වහලා නැවත පැය භාගයක පමණ කාලයක් පිපෙන්න තියලා තියන්න. පැය භාගයකට පස්සේ බනිස් මත බිත්තර සාරු ආලේප කරලා අංශක 180ට ෆ්‍රී හීට් කරගත්ත oven එකක විනාඩි 20ක කාලයක් බේක් කරගන්න. මට වටේට පොඩ්ඩක් ක්‍රිස්පි ගතියට ඕන හින්දා බනිස් සියල්ල වෙන් කරලා නැවත ට්‍රේ එක මත එකිනෙක නොගෑවෙන විදිහට තියලා විනාඩි 5ක පමණ කාලයක් නැවත බේක් කරගන්න. එකම ට්‍රේ එකේ තියෙනවා නම් ඒවා වෙන් කරලා මේ ආකාරයට විනාඩි 5ක් බේක් කරගන්න. වෙන වෙනම පොඩි අච්චු වලට දානවා නම් එහෙම බේක් කරන්න ඕනේ නැහැ. වටේටම ලස්සනට ක්‍රිස්පි ගතියට බේක් වෙලා එනවා. ඔයාලත් ගෙදරම චීනි සම්බල් පාත් හදලා බලන්න. රස කොහොමද කියලා අපටත් කියන්න අමතක කරන්න එපා. ඔයාලා තවම අපිව subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා අපේ Facebook වීඩියෝටත් එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. නැවතත් රසවත් කෑමකින් හමු වන තුරු ඔයාලා හැම දිනාටම රසබර සතියක්.